මේ කතාව ගෑනු ළමයෙක්ගේ. එයාගේ නම ආකාශා. මේ කතාව පටන් ගන්න හිරුත් එක්ක. එකමත් එක කාලෙක දිව්‍ය ලෝකේ ඉඳන් හිරුගේ ආලෝකයෙන් බිඳුවක් මේ පොළොවට පතිත වුණා. ඒ ආලෝක බිඳුවෙන් මැජික් රන්වන් ලස්සන මලක් හටගත්තා. තුවාල වෙච්ච අය, ලෙඩ වෙච්ච අය සුව කරන්න පුළුවන් තරමේ බලයක් මේ මලේ තිබුණා. ඔයාලට පේනව නේද? ඔතන ඉන්න වයසක ගෑනු කෙනා. එයාව හොඳට මතක තියාගන්නකෝ. හරි. ශතවර්ෂ ගණනාවක් ගත වුණා. මුහුදේ තිබුණු එක දූපතක රාජධානියක් බිහි වුණා. මේ රාජධානිය පාලනය කළේ ඊටාම කරුණාවන්ත රජෙකුයි රැජිනකුයි. කාලයක් යනකොට මේ රැජිනට දරුවෙක් ලැබෙන්න හිටියා. ඒ අතරේ අසනීප වුණා. හොඳටම අසනීප වුණා. ඊට පස්සේ රාජධානියේ මිනිස්සු සුව කරන්න පුළුවන් ප්‍රාතිහාර්යයක් හොයාගෙන හැම තැනම ඇවිත්තා. ඒ මොකද්ද දන්නවද? අර රත්තරන් මැජික් මල. මං කිව්ව නේද මෙයාව හොඳට මතක තියාගන්න කියලා. මේ සකුණු කියන කාන්තාව කලේ හිරුගෙන් ලැබිච්ච තෑග්ග අනිත් අයට නොදී ශතවර්ෂ ගණනාවක් තමන්ගේ තරුණකම රැකගන්න පාවිච්චි කරපු එක. ඒකට කරන්න ඕනුනේ මේ මලට සින්දුවක් කියන එක විතරයි. වලින් රන් මලේ දිවෙනු මාවතා කාලය හරවලා දෙනු මැනේ මා සතුදේ මෙමා සතුදේ. ඔන්න ඔගොල්ලෝ දැක්කන වෙච්ච දේ. එක පාරට එයා තරුණ වුණා. මේ පැත්තට එන්න. ඒ රත්තරන් මැජික් මලෙන් රැජින සුව වුණා. ඊට පස්සේ ලස්සන නිරෝගී කුමාරිකාවක් ඉපදුනා. එයාට තිබුණේ රන්වන් කොණ්ඩයක්. මෙයා කවුද කියලා ඔයගොල්ලෝ දන්නවද? මේ තමයි ආකාශා. කුමරියගේ උපන්දින දවස සමරන්න රජතුමායි රැජිනයි ලන්තෑරුම් අහසට පා කරලා ඇරියා. ඒ කාලේ කිසිම කරදරයක් නැතුව හැමදේම හොඳින් සිද්ධ වුණා. කොහොම හරි එක දවසක් රෑ මලේ රන් මලේ දිලෙනු මා පටා කාලය එයා පුංචි කුමරියව හොරකම් කරගෙන මාලිගාවෙන් පැනගත්තා. රාජධානිය පුරාම හෙව්වත් එයාව හොයාගන්න නම් බැරි වුණා. කැලේ මැද්දට වෙන්න තිබුණු කුළුණක අර ගෑනු කෙනා මේ කුමරියව හංගගෙන හදා වඩා ගත්තා. කාලය හරවාලා දෙනු මැන මා සතුදේ මා සතුදේ. මට එළියට යන්න බැරි? එළිය කියන්නේ මහ භයානක තැනක් දුවේ. ඉන්නේ මහ ආත්මාර්ථකාමී නරක මිනිස්සු. ඔයා මෙහි ඉන්න එක ආරක්ෂිතයි. මං කියන දේ තේරෙනව නේද පැටියෝ? ඔව් අම්මේ. ඒත් ඒ කුරුණේ බිත්ති වලින් හැමදේම හංගගෙන තියාගෙන ඉන්නත් බෑනේ. කුමරියගේ හැම උපන්දිනයකටම රජතුමායි රැජිනයි ලන්තෑරුම් දහස් ගාණක් අහසට පා කරලා ඇරියා. ඒ නැතිවෙච්ච කුමරිය කවදාරි දවසක ආපහු එයි කියන බලාපොරොත්තුවෙන්.